අදවසේදී ලංකාදීප ඔන්ලයින් අපි මේ සජීවීව රැඳී සිටින්නේ නුගේගොඩ ඒකාබද්ධ විපක්ෂයේ විසින් සංවිධානය කරන මහා ජනහඬ රැලියේ පරිශ්‍රය තමයි ඔබට මේ අවට පෙනෙන්නේ අද දවසේදී මේ විදිහට. තවමත් රැලියේ ආරම්භයට සූදානම් වෙමින් තිබෙන්නේ. මොකද පස්වරු දෙකට තමයි මේ රැලිය ආරම්භ වීමට සූදානම්ව තිබෙන්නේ. අද දවසේදී මහා ජනහඬ රැලිය ඒකාබද්ධ විපක්ෂයේ විසින් සංවිධානය කරන මේ ජනහඬ රැලියට ඔවුන්ගේ සහභාගීත්වය ලබා දෙමින් මෙහි පැමිණ සිටිනවා. thank you රනිල් බලකායේ ඒ සංවිධායක පිරිස. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ thank you රනිල් බලකායේ කැඳවුම්කරු ගැමුණු මහතා සමා වෙන්න මට නමත් අමතකුණා. ගැමුණු මහතා තමයි thank you රනිල් බලකාය නියෝජනය කරමින් අද මහා ජනහඬ පක්ෂයට පැමිණි. ඔහු තමයි අපත් සමග එකතු වන්නේ. මට කියන්නකෝ මේ thank you රනිල් බලකාය කියන්නේ මොකක්ද? thank you රනිල් බලකාය අපි ඇති කරේ කවුරුත් නැති වෙලාවේ රනිල් වික්‍රමසිංහ මේ රට බාරගත්ත එකට රටේ පුරවැසියන්ට එතුමාට ස්තුති කරන්න ඕන. ශිෂ්ට සම්පන්න පුරවැසියෝ කියලා අපි ලෝකෙට පෙන්වන්න ඕන. එතනින් ආරම්භ වෙච්ච එක දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මේ රටට විපතක් වෙන්න යන සෑම අවස්ථාවකම අපි නැතිරිනවා. ඒ සංවිධානයේ අරමුණ ඒකයි. ඔබලාගේ මේ සංවිධානයේ දිවයින පුරාම තිබෙන සංවිධානය මේ දිවයින පුරා ලංකාවේ සියලුම දෙනා මේකට එකතු වෙලා තියෙනවා. නමුත් මේ වගේ වෙනම ටීම් එකක් ඉන්නවා හදිස්සි අවස්ථාවල් වලට කැඳවන්නේ. ඒගොල්ලෝ මග එනවා ගම. හරි. මට කියන්නකෝ ඒකාබද්ධ විපක්ෂයේ විසින් අද සංවිධානය කරන මේ මහා ජනහඬ රැලියට අද දවසේදී සහභාගී වෙන්න මොකද හේතුව? අද දවසේ සහභාගී වෙන්න හේතුව තමයි රටට ලොකු අනතුරක් ඉස්සරහට තියෙනවා. මොකක්ද අනතුර තමයි මේ නැවතත් අර යුගයේ ඇති වෙනවා. තෙල් පෝලිං, පෙට්‍රල් පෝලිං, බෙහෙත් නැතුව මහ විශාල අර්බුදයක් ඉතින් මේ අර්බුදයක් තියෙන කියලා දුප්පත් ජනතාවට තේරෙන්නේ නැහැ හින්දා ජනතාවට. මේක හැම වෙලේම දුරපේන නායකයෙක් නියෝජනය කරන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා අපිට පේනවා මේක. මේකෙන් රටත් ජනතාව බේරගන්න තමයි අපි මේ අද අවිලා ඉන්නේ. දැන් හිතෙන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුව පත් වෙලා තාම වසරක පමණ කෙටි කාලයක් ගෙවිලා තියෙන්නේ. ඔවුන්ට තව කාලයක් දිය යුතුයි කියලා මහ ජනතාව විදියට ඔබලාට හිතෙන්නේ නැද්ද? ඒගොල්ලෝ ජනතාවගේ ජනමනස විකෘති කරන ওই පොයින්ට් එක ගේනවා. අපි තාම පොඩි තාම අවුරුද්දයි ගියේ කියලා. නමුත් ඊට අමතරව ජනතාව වෙනස් කරගත්තේ 75 වසරක සාපේ කියලා විසබීජ ඔලුවට දාලා. එතකොට මේ ඒ විසබීජ ඔලුවට දාලා ගොවියයි කම්කරුවයි සංඝ වේදගුරු ගොවි කමුරු පංචමහා බලවේගෙම රවට්ටලා බලයට ඇවිල්ලා දැන් ආපහු තුරුම්බුවක් ගහනවා. අපි අවුරුද්දයි නේ තාම. එතකොට මේගොල්ලන්ට අවුරුදු 5ක් දෙනකම් බලන් හිටියා මේ රටේ ගන්න දෙයක් නැහැ. මේ රට සක්‍ර දෙයියන්ටවත් ගොඩ ගන්න බෑ. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මොකක් කරුණොත් මේ ඔක්කොම එකතු කරගෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නැවත පොඩ්ඩක් පණ ගහන්න පුළුවන්. ඒකයි මේ අපි යන්නේ මේ අනතුර පේන නිසා. දැන් ජනතාව විදිහට ගත්තම ඔබලා thank you රනිල් බලකායක් පිටවගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් යම් තාක් දුරකට ගිලිහිමින් තිබෙනවා. තව මොනවාද පක්ෂය ජනතාවට ලං වෙන්න විය යුතු? ජනතාව විදිහට මොනවාද යෝජනා? අපි යෝජනා කරලා තිනවා රනිල් වික්‍රමසිංහ මහතාට දැන් මේක නැවත මුහුණුවරකින් එන්න. එතුමා ප්‍රසිද්ධ තීරණ ගන්න නැහැ මේ කරන දේ කිසි දෙයක් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. අස්වැසුම එතුමා නිර්මාණය කරාට ඒක ගම්මේ ජනතාව දන්නේ නැහැ එතුමා දුන්න කියලා. එතුමා කරන හැම වැඩවලකින්ම වෙන කට්ටිය ලකුණු දාගන්න. දැන් අපි ඒකට ඇති කරලා තිනවා ඊට පස්සේ ලෝකල් IMF එක දේශීය ණය විතුයක තියෙන ආයතනයක් මේ ලංකාවේ පිහිටවලා දුප්පත් ඔක්කොටම ඒ ආයතනයෙන් සහන දෙන්න. ඒක දේශීය ණය පිතුයක තියෙන. ඒකට IMF එක ගිහිල්ලා අපේ ලෝකෙට හඳුන්වලා දුන්නා වගේ මම එතුමාට කිව්වා ලංකාවේ ජනතාව අමාරුවේ වැටෙන ජනතාවට ණය ගන්න, ලෝන් ගන්න, බැංකුවේ සින්නෙන්න යන ඉඩම බේර ගන්න, රත්තරන් බොට්ටුක බේර ගන්න. ලෝකල් IMF එක දේශීය ණය ගතිවිදික ආයතනයක් මේ රටේ අරමුදලක් මත ස්ථාපිත කරන්න කියලා එතුමා ඒක පොරොන්දු වෙලා තියෙන ජනතාව වෙනුවෙන් ඒක කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙනවට කැමතිද? ඒක අපිට පක්ෂයේ ඇතුලේ නායකතුමාගේ දීපු වගකීම් ටිකක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට එතෙන්ට අපිට කතා කරන්න බෑ. අර අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒක ඇවිල්ලා টොප් ලෙවල් එකේ කට්ටිය විසඳ ගන්න ඕන. ඔබ දකින්න නායකයා රටට සුදායිම නායකයා රනිල් වික්‍රමසිංහයා. මම කියන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝලයක් ඉඳ නෙවෙයි. මේ රට ගැන හිතලා කියන්නේ මේ ප්‍රශ්නේ කවුරු මොනව කරත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා මේක විසඳ ගන්න ඕන. මේක ආර්ථික ප්‍රශ්නේ ලෝකෙත් එක්ක කියන ප්‍රශ්නේ මේ ඔක්කොම විසඳගෙන ඊට පස්සේ ඡන්දකින් ඕන කෙනෙකුට නායකත්වය ගන්න ජනතාව තෝරගනි. නමුත් මේ ඉදිරියට එන මහා සුනාමියෙන් මේක කවුරුවත් බාර ගන්න නැහැ. ඔක්කොම එපා කියලා දාලා දුවනවා. එතුමා විතරයි ඉතුරු වෙන්නේ මේක බාර ගන්න. දැන් මීළඟ වෙඩිමුරය අපිට හිටපු අම්මැතිතුමා අපිත් එක්ක එකතු වුණා ලංකාදීප ඔන්ලයින් ඔස්සේ අද දවසේදී අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙමින් ඔහු පැවසුවේ මේ වෙඩිමුර දිස්ත්‍රික්ක වටේම පළාත් වටේම යන්නට සූදානම් කියලා. ඒතර thank you රනිල් බලකාය. අපි thank you රනිල් එක පටන් ගත්ත කළුතරින්. දෙයිවල කොළඹ පිටකොටුවට ආවා. මේක ලංකාව හතර වටේ හැම රැලියකටම ගිය නායකතුමා වෙනුවෙන්. නායකතුමාගේ අනුදැනුමකින් තොරව තමයි අපි මේක සොයම ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලාවෙම. නමුත්
අපිට මේකේ ලංකාවේ මුළු ලංකාවෙම 2 කෝටි 25 ලක්ෂයම නියෝජිත කරන ආසන 160ම සමාජිකයෝ අපිත් එක්ක ඉන්නවා. අපිට ඕන දෙයක් මේ සාධාරණ වෙනුවෙන් අනිත් පැත්ත කරන්න ගහන්න පුළුවන්. උඩු යටිකර කරන්න පුළුවන් සත්‍ය වෙනුවෙන්. මෙහෙම ස්තුතියි අද දවසේ එළියට.